අද අපි ආවා ෆිසියෝതെරපි කරන්න. හරියටම දැන් කරේ මේක ඇවිල්ලා ලයිට් හවුස් එක ලයිට් හවුස් එකේ ඉස්සරහා. ඉස්සරහ නේද? ඔව්. අපිට ආරාධනා කළා ડોක්ටර්. අපි දෙන්නම සාකච්ඡා කරනවා. පොත දේවල් කරන මිනිස්සුන්ට අපි ගොඩාක් ප්‍රෝග්‍රෑම් කරනවා. අපි එවිට මෙයා මටත් ගොඩාක් කල් මුසාපත් කිව්වා. මෙයා තමයි හරි ගස්සලා පුතේ කිව්වා. අද ෂොප් මේක අලුත් පටන් ගන්නවා කියලා අපිට chance එකක් කිව්වා. අපි දෙන්නම උදේ එවිලා මේක ඩොක්ටර් අද මොකද වෙන්නේ මෙතන? අපි අද අලුත් ක්ලිනික් එකක් පටන් ගන්න තියෙන්නේ ෆිසියෝതെරපි ට්‍රීට්මන්ට් එකක්. ඒ කියන්නේ පෞද්ගලික චිකිත්සක ප්‍රතිකාර මධ්‍යස්ථානයක්. මේක තියෙන්නේ නුවර තල්ලත්තේ. මේක අපි ගත්තට පස්සේ විවිධ කන්ඩිෂන් වලට මේක කරන්න පුළුවන්. අපි ගත්තම ස්නායු සම්බන්ධ ආබාධ ගත්තට පස්සේ අංශ භාග දෙට්ටු ඒ වගේම සුසුම්නා ආබාධ තියෙන කට්ටිය සුම්නාවේ එක හානි වෙච්ච ඒ කට්ටියට ඊට පස්සේ ඊවස් ගත්තම මස්කියුලර් ස්ක්ලෙරොටික් කන්ඩිෂන් ගත්තම නෙක් පේන් බැක් පේන් ෂෝල්ඩර් පේන් ඒ වගේම ඒ කාෆ් පේන් සමහර කට්ටියට තියෙනවා. ඒ විවිධ කන්ඩිෂන් වල අපි හිතමු පීඩියාට්‍රික් කන්ඩිෂන්ස් චෙස්ට් ෆිසියෝതെරපි ඇසේ ශල්‍ය කර්ම වලට පෙර සහ පසු කරන්න ඕන බෞද්ධ චිකිත්සක ප්‍රතිකාර ඒ විවිධ කාරණා වලට අදාළව කරන බෞද්ධ චිකිත්සක ප්‍රතිකාර මෙතනින් ගන්න පුළුවන් අපිට. දැන කොතනද ඩොක්ටර්? මේක තියෙන්නේ නුවර තල්ලත්තේ. නුවර තල්ලත්තේ ලයිට් හවුස් රෙස්ටොරන්ට් එකේ ඉස්සරහා. ලංකා ෆිසියෝ කෙනෙක් ප්‍රයිවට් ලිමිටඩ්. ඩොක්ටර් නම? මම පසින්. ඩොක්ටර් මැෂින්ස් මොනවද? මේක විවිධ කාරණා වලට ගන්න පුළුවන්. අපි හිතමු මේක අතර පස්සේ ටෙන්ස් මැෂින් එක මේක හිතමු අපි ඒකේ පේන් එකක් වේදනාවක් තියෙනවා නම් අපිට ඒක වේදනාව අඩු කිරීමට පාවිච්චි කරන්න පුළුවන්. ඒ වගේම මේ මසල් ඉන්ජරි වෙච්ච කට්ටියට මේ අල්ට්‍රාසවුන්ඩ් ට්‍රීට්මන්ට් එක පාවිච්චි කරන්න පුළුවන්. ඒ වගේම ඔය කැල්සියම් තැම්පත් වෙච්ච කට්ටිය අපි හිතමු යටිපතුලේ කැල්සියම් තැම්පත් වෙච්ච කට්ටියට ෂොක් වේව් මැෂින් එක සාමාන්‍ය පාවිච්චි කරන ඊට අමතරව ඩ්‍රයි නීඩ්ලින් වගේ විවිධ මේ මැෂිනරි යූස් කරලා අපිට මේ ට්‍රීට්මන්ට් කරන්න පුළුවන්.